සාදම් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද අපි බලන්න යම් මම ඊයේ ගෙන ආපු අයිගොස්කා ජෝඩුව ගැන. ඔයාලට මම ඊයේම වීඩියෝ එකක් ඒගොල්ලෝ ගැන අප්ලෝඩ් කරා. බලමු අපි අද ඒ ඔස්කා ජෝඩුව කොහොමද ඉන්නේ කියලා. මෙහෙම තමයි මේ ටැංක් එකේ ඉන්නේ. එහෙන් ටැංක් එක නම් තියෙනවා මේ විදියට. මේකට තමයි ලයිට් එකක් නැති ඉන්න මම මේ විදියට ටෝච් එක තියාගෙන ඉන්නේ. මෙතන ඉන්න එක ටයිගර්ස්කා කෙනෙක්. පොඩ්ඩක් බයලා ඉන්නේ ඊයේ ගෙනාලා දාපු මේ ටැංක් එකට. ඉන්නේ කෙනෙක්. එතන ඉන්න අනිත් එක්කෙනා. මේ ටැංක් එකේ අඩියට මම යූස් කරලා තියෙන්නේ රෙඩ් ග්‍රැවල් එකක්. ග්‍රැවල් එකක් කියන්නේ සෑන්ඩ් එකක් වගේමයි චූටි. අය මේක අඩියක් භාගයක් වගේ චුට්ටක් අඩියකට පොඩ්ඩක් අඩු අඩියක් දිග අඩියකට පොඩ්ඩක් අඩුයි පළල නම් ටැංක් එකේ. අය මම මෙතෙන් දාලා තියෙන උෂ්ණත්වමානයක්. 25ක් විතර තමයි තියෙන්නේ නා සෙල්සියස් මානයක. මම එකත් මේ ඔස්කා ජෝඩුවත් එක්කම තමයි ගෙනාවේ. මේ තියෙන්නේ ඒ උෂ්ණත්වමානය. මේක නිකන් ස්ටිකර් එකක් වගේ අල්ලලා තියෙනවා බලන්න. normal උෂ්ණත්වමානයක්. තමයි ටයිගර්ස්කා දෙන්න නම් ඉන්නේ. පොඩ්ඩක් තව ටිකක් කලර්ස් අඩු කරන් ඉන්නේ මෙයා නම් ලයිට් එක හුරු නැති හින්දා. අපි මෙයාට ලයිට් එකක් ගියමු. ඇක්වේරියම් ටුවර් එකකින් වීඩියෝ එකකින්. ඔයාලා ඇක්වේරියම් ටුවර් වීඩියෝ එක දැක්කේ නැත්නම් ගිහිල්ලා බලන්න. මගේ channel එකේ තියෙනවා. දැනට මේ දෙන්න විතරයි මේක ඉන්නේ. මේ දැනට තව ටික දවසකින් මේ ටැංක් එක මදි වෙන හින්දා මම අර ටැංක් එකටම දානවා ඒ දෙන්නවත්. මම එක දැන් චුට්ටක් පෙන්නන්නම් මේ ටැංක් එකක්. මේ දැන්න නම් ඔච්චරයි. මේ දෙන්න වෙන කතා කරන්න තියෙන්නේ. ෆිල්ටර් එකක් දාගෙන නැහැ මේ දෙන්නෙක් ඉන්නේ හින්දා අවුලක් නැහැ. වෝටර් චේන්ජ් දෙදී මම මේක පවත්වාගෙන ගිය හැටි. ඒ හින්දා මම දැනට දාලා නැහැ ෆිල්ටර් එකක්. මෙයාලා හැබැයි කනවා බය වෙලා හිටියට කෑම නම් කනවා. මම පැලට් දීලා බැලුවා ගාවිල්ල කෑවා. මම හිතන් ඉන්නේ නම් මම මෙයාලට ඉස්ස දෙන්න. පොඩ්ඩක් පැලටුත් දෙනවා මේ දවස්වල නම්. දවසකට දවස් දෙකකට එකපාරක් වගේ තමයි මම ඉස්ස දෙන්නේ. හැමදාම නම් පැලට් නම් දෙනවා. පොඩ්ඩක් සයිස් කරගන්න ඕන හින්දා. අපි ඊළඟ ටැංක් එකට යමුකෝ බලන්න. මගේ ඉන්නේ ස්නේක් පැටියා. එයා ෂේටිකා රෙඩ් ස්පොට් ගැලැක්සි මාළුවෙක්. මෙයාවත් මං ගෝගෝ ඇක්වේරියම් එකෙන්ම තමයි ගත්තේ. මෙතන ඉන්න ඔක්කොම මාළු මං ගෝගෝ ඇක්වේරියම් එකෙන්ම තමයි ගත්තේ. දැන් ඉන්න අල්බිනෝ සෙනගල් එක්කෙනා. මේකට මේ ටැංක් එකට ගත්තා ගප්පි ටික්කුයි මෝලි බැලු මෝලි ටික්කුයි. එතන ඉන්න බ්ලැක් ගෝස්. ඊළඟ ටැංක් එකට යමු. ඒකටත් මම ගප්පි ටිකක් ගෙනල්ලා දැම්මා. මම මෙයාලා ගැන ෂෝට් වීඩියෝ එකකුත් ඕනනම් තියෙනවා මගේ channel එකේ. මම ඔස්කා ජෝඩුව ගැන ෂෝට් වීඩියෝ එකක් දාන්නම්.
මේකේ පොකි රිස පැටවුනුත් ඉන්නවා. එයාලා නම් කරදරයක් කරන්නේ නැහැ මෙයාලට. හරි එහෙනම් අපි දැන් මේ වීඩියෝ එක දැන් මෙතන ඉවර කරමු. ඔයාලා ඊළඟ වීඩියෝ එකත් අපේ channel එකේ බලන්න. එහෙනම් මේ වීඩියෝ එක නවත්තමු.